ආයුබෝවන්. මම ආධ්‍යාත්මවේදී විසර චාණක්‍ය මානකේ. දැන් මේ 2026 ජනවාරි අලුත් අවුරුදු උදා වෙනකොට හුඟක් අය අහනවා ඒ ලග්නෙට කොහොමද මේ ලග්නෙට කොහොමද මට කොහොමද අපිට මොහොමද කියලා. ඉතින් ලග්නයකට පලාපල කියන්න බැරි නිසාත් පුද්ගලයෙකුගේ කර්මය මත සුවිශේෂී පලාපල කිව හැකි නිසාත් මට එක්තරා සුවිශේෂී කේන්ද්‍රයක් හම්බ වුණා. මේ කේන්ද්‍රයේ බලලා මම මේ වීඩියෝ එක කරන්න කලින් මේ කතාව කියන්නේ ඊටම සංවේගයෙන් ආදරයෙන් අපේ ජීවිතයේ දේශපාලන මතිපතාන්තර මොනවා වුණත් 30 අවුරුදු යුද්ධයක් ඉවර කළා මේ රට බේරාගත්ත මහා ජාතික වීරයා ජාතික පුරුෂයා මමත් බෙලියත්තේ අපේ මහින්ද මහත්තයා අපි කියකලේ මහින්ද මහත්තයා කියලා හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්දරේ මට හිතුණා අහම්බෙන් චෙක් කරලා බලන්න. ඒ චෙක් කරලා බලද්දි මම දකිනවා 2026 අවුරුද්දේ එතුමාට ඊටාම තදබල වූ කර්ම සහගත මාරකයක් තියෙනවා කියලා. එතුමාගේ පෞද්ගලිකත්වයේ සහ එතුමාගේ කේන්ද්‍රය නැගත් උපස්ථාන ආදී තත්ත්වෝ පිටතට නොයන්න අවශ්‍ය නිසා මම නිවැරදි උපන් වේලාව මේ වෙලාවේ එළියට දෙන්නේ නැහැ. මේ කේන්ද්‍රයේ කන්‍යා ලග්නයට තමයි අපි ගණන් ගන්නෙ. මම මේ ගණනය කිරීම කරලා තිනවා 1945 නොවැම්බර් මාස 18 වෙනි ඉරිදා කන්‍යා ලග්නෙන් මාතර ගොඩගම පාලටුවේදී තමයි අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්පත්තිය ලබන්නේ. එතකොට 2025 දෙසැම්බර් 22 සිට 2028 දෙසැම්බර් 25 දක්වා එතුමන්ට සෙනසුරු මහදසාවේ සෙනසුරු අතුරු දසාව ගෙවෙනවා. 2025 දෙසැම්බර් 22 සිට 2026 ජූනි 14 දක්වා සෙනසුරු මහදසාවේ සෙනසුරු අතුරු දසාවේ සෙනසුරු විදසාව ගෙවෙනවා. 2025 මාර්තු 29 ශනි මීන රාශි ගත වෙනවා ජන්මේ රාශියකුත් එක්ක මහින්ද මහත්තයාට. දැන් මේ මහින්ද මහත්මයාගේ කේන්ද්‍රය ගත්තාම තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේකේ ලග්න ස්පුටේ උපාධිපති සෙනසුරු ග්‍රහයා තමයි එන්නේ. එතකොට කෙනෙක් සෙනසුරුට ලග්න ස්පුටේ උපාධිපතියා ඇති වුණොත් එයා තලේලු පැහැති පුද්ගලයෙක්. රළු වචන කතා කරනවා. අපි කියනවා බය නැහැ කාටවත්. ඍජුයි ස්ථිරයි. ඔය ටික ඔක්කොම තියෙනකොට දැන් මේ උප්පත්ති ප්‍රතිශෝධනය කිරීමේදී කෙනෙකුට ගැටලුව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම හොඳ සුදු රතු උස මහත කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ ලග්න ස්පුටේ උපාධිපති ග්‍රහයා සෙනසුරු වෙන්නේ කොහොමද කියන එක. දැන් 2005 අගමැති වෙන්න කලින් මම දැකපු මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ ගමේ හිටි මහින්ද මහත්තයා ඔච්චර සුදු නැහැ. එයා තලෙලුයි. ඒ නිසා මම මේ උපන් වෙලාව නිවැරදි කරගත්තා. ඉතින් මේක සංවේදී සටහනක් සංවේදී කතන්තරයක් මේ පලාපලය සිද්ධ වෙන්න එපා කියලා මම මේ පලාපලය කියවෙනවා. 2026 අප්‍රේල් මාසේ 20-22 වෙනකොට එතුමා අසනීප වෙනවා. මාස 3ක් ඉදිරියට තද බල මාරකයක් තියෙනවා. මහින්ද මහත්මයාගේ ජීවිතයට ඊටාම තද බල වූ මාරකයක් තියෙනවා 2026 අප්‍රේල් 20 සිට ඉදිරියට. ඉතින් අපි දැන් රටක් වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් කළ යුතු දේ වෙන්නේ මෙතුමාට දීර්ඝායුෂ පතා නිරෝගී සැප පතා බෝධි පූජා ආදී තත්ත්වෝ පැවැත්වීම බාරහාර කිරීම පන්සල් ස්වාමින් වහන්සේලා අපේ ගමේ දායක සභාවල ඉන්න කට්ටිය පක්ෂපාත ભેදයකින් තොරව රට බේරාගත් නායකයා අපේ ආදරණීය මහින්ද මහත්තයා මහින්ද රාජපක්ෂ හිටපු අතිගරු ජනාධිපතිතුමාගේ චිරජීවනයේ වෙනුවෙන් කිසියම් හෝ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මම මේ අවස්ථාවේ මතක් කරලා දෙනවා. මතක තියාගන්න මාරකයේ තියෙන්නේ 2026 අප්‍රේල් 20 සිට මාස 3ක් මේ පලාපලය වරදීවායි කියා මම ප්‍රාර්ථනා කරමින් එතුමාට චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මම මේ වැඩසටහන ඉවර කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තවත් බොහෝ කාලයක් අප අතර ජීවත් වීමට වාසනාව ලැබේවා. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙත්ද්‍රව්‍යයන් යොදා ගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය
ධනලක්ෂ්මී කුබේරන් දැහැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳතූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂවාසයක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ. ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.